අරවින්ද සෙන්ඩර් කරු මන්ත්‍රීතුමාට නියෝජ්‍ය ඇමතුමාට විනාඩි 13ක කාලය ලබා දෙනවා. කරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, කරු නියෝජ්‍ය ඇමතුමා ඔබතුමාට විනාඩි 8ක් කාලයක් ලබා දෙනවා. අද දවසේ අපි විවාදයට ලක් කරන්නේ අපේ රටේ ඉතාම වැදගත් තීරණාත්මක කාරණාවක්. ස්ථාවර නියෝගානුව 119 120 රාජ්‍ය ගිණුම්කාරක සභාව ඒ වගේම රාජ්‍ය පොදු ව්‍යාපාර කාරක සභාව මේ කියන කාරක සභාවල විගණන වාර්තා නිරීක්ෂණය කිරීමෙන් පස්සේ ඒ කමිටුව වලට පැවරුණු ආයතන වල ඇති වෙලා තියෙන යම් යම් ගැටලු, මූල්‍යමය අකාර්යක්ෂමතාවයන්, මූල්‍යමය වංචාවන් මේ සියල්ල පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා තිබෙන මට අදාළව ගත්තොත් රාජ්‍ය ගිණුම්කාරක සභාව විශේෂයෙන්ම රජයේ ආයතන 830ක් රාජ්‍ය ගිණුම්කාරක සභාවට අපට කැඳවන්න පුළුවන්කම තියෙනවා. අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ආයතන 830ක් අපට කැඳවන්න පුළුවන්. ඒතර මේ රාජ්‍ය ගිණුම්කාරක සභාවේ භාවිතය පිළිබඳව සමාජයේ තියෙන වෙනම අදහසක්. මට මතකයි අපි ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ කෝපයකේ වගකීම අපි ගත්තට පස්සේ මේ පිළිබඳ අවධානය යොමු කරලා හිටපු රාජ්‍ය නිලධාරීන්, ඒ වගේම සමාජයේ වගකීතු පුරවැසියන් මේ කමිටු පිළිබඳ හොඳ අධ්‍යයනයක් කළා. දශක ගණනාවක් පුරාවට අපට දැනුම් දුන්නා මේ කමිටු කියන්නේ තවත් එක් කතා සාප්පුවක් විතරයි. මේ රටේ වංචා දූෂණ දශකෙන් දශකේ වැඩි වෙලා, හොරකම වංචාව සමහර පුජ්‍යලයන්ගේ ලේවලට කිඳා බැහැලා තිබුණු රටක්. එනිසා මේ කමිටුව වලට ලොකු චෝදනාවක් තිබුණ සමාජයේ කතා කරනවා, සාකච්ඡා කරනවා විතරයි, රටේ ධනය විනාශ කරනවා. හැබැයි එතනින් එහාට යම් ක්‍රියාමාර්ගයක් ගන්න සමත් වෙලා නැහැ කියලා. අපි බලය ගනිද්දිත් බලය ගත්තට පස්සෙත් අපි දරපු ස්ථාවරය තමයි හොරකම වංචාව දූෂණය නතර කරන්න ඕන. ඒ සඳහා රාජ්‍ය ආයතන ටික අපි හොඳින් තාම හොඳින් කළමනාකරණය කළ මෙහෙයව ගත යුතුයි කියන ස්ථාවරයක අපි ආණ්ඩුව ඉදිරියේ ඉන්නේ. ඒ අනුව තමයි අපි මැදිහත් වෙන හැම කමිටුවකටම මැදිහත් වෙමින් තියෙන්නේ. නිසා අපි මම පුංචි කාලයකට තමයි විපක්ෂයේ මේක ප්‍රතික්ෂේප කරාට පස්සේ කෝපයකේ සභාපති ධූරය බාරගත්තේ. ආයතන කීපයක් කැඳවනු ලැබුවේ. රටේ කීර්තිමත් ආයතන කීපයක් අපි කැඳවනු ලැබුවා. වාර්තා පාර්ලිමේන්තුව ඉදිරිපත් කරා. ඒ ආයතනවල ක්‍රියාවලීන් ගත්තට පස්සේ සමහර රාජ්‍ය නිලධාරීන් තමන්ගේ විෂයපතය ඉක්මවල වැඩ කරපු අවස්ථා තිබුණා. ආයතන සංග්‍රහ, චක්‍රලේඛ, මූල්‍ය රෙගුලාසි මේවා පිළිබඳ අවධානය යොමු කරන්නේ නැතුව එවකට තිබුණු ආණ්ඩුවල දේශපාලඥයන්ගේ උවමනාවන් වෙනුවෙන් ඒ සියල්ල වෙනස් කරලා කටයුතු කළා. ඒ ආයතන ලොකු අපහසුතාවයට පත් කරපු අවස්ථා තිබුණා. ඒ වගේම ඒවට මැදිහත් වෙච්ච දේශපාලඥයෝ රුපියල් මිලියන ගණන් නාස්ති කරපු අවස්ථා අපි හඳුනගත්තා. අපේ රටේ තියෙන පැරණිම ආයතනයක්, පැරණිම පාර්ලිමේන්තුවේ තියෙන පැරණිම කමිටුවක් රාජ්‍ය ගිණුම්කාරක සභාව. ඉතිහාසයේ කවදාවත් මේකේ කරපු විගණන වාර්තා නිරීක්ෂණය ඇතුලේ කමිටුව නිර්දේශ කළා, පාර්ලිමේන්තුවට ඒ වාර්තාව ඉදිරිපත් කළා, පාර්ලිමේන්තුවේ වාද විවාද කළා, ගතපු තීන්දුවක් තිබුණේ නැහැ. හැබැයි සතුටුයි කියන්න මේ වෙලාවේ අපි පුංචි කාලයක් වෙනෝ මේ කමිටුව වල වාඩි වෙලා අපි මේ අවුරුද්දයි මාස 5ක් ඇතුළත ආණ්ඩුව ඇතුලේ ඉතිහාසයේ පළවෙනි වතාවට දේශපාලකයෙකුට එල්ල වෙච්ච චෝදනාව මත සබරගම පළාත් සභාවේ හිටපු මහ ඇමතිවරයෙක් තමන්ගේ සීමාව ඉක්මවලා ඉන්ධන පරිභෝජනය කරපුගේ මුදල නැවත පළාත් සභාවට ගෙවන්න කටයුතු කරන ලැබුවා පහුගිය දවසේ කෝපයකේ කාර්යභාරය නිසා. ඒ වගේම හිටපු ආණ්ඩුකාරවරයෙක් තමන් ආයතා ලෙස පරිහරණය කරපු ඉන්ධන වෙනුවෙන් ගෙවීමක් කරන්න කෝපයකේ නිර්දේශ මත කටයුතු කරලා තිබුණා. එතකොට අපි උත්සාහ කරන්නේ මෙන්න මේ වගේ. අපි රාජ්‍ය නිලධාරීන් කොටු කරන්න මේ කමිටු කැඳවනවා නෙමෙයි. රාජ්‍ය නිලධාරීන්ට ආයතන වලට උදව් කිරීම සඳහා
මේ විගණන වාර්තාව අනුව තිබෙන චෝදනා ටික නිවැරදි කරගෙන ඉතාම හොඳ රාජ්‍ය සේවාවක් ලබා දීම සඳහා තමයි මේ කමිටු ක්‍රියාත්මක කරමින් ඉන්නේ. හැබැයි සමහර නිලධාරීනුත් ඉදියා තමන්ගේ විෂයපත ඉක්මවල වැඩ කරපු. සමහර ආයතන තිබුණා වාහන ගෙන්නද්දී අත්ට්‍රැක්ටර් ලංකාවට ගෙනල්ලා ඒකේ නම්බර එකට බෙන්ස් රථ ලියාපදිංචි කරපු ආයතන තිබුණා. අත්ට්‍රැක්ටරේ ගෙනල්ලා තියෙනවා වරායෙන් එළියට ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒකේ චැසි නම්බර එකට ලියාපදිංචි කරලා තියෙන්නේ ප්‍රාඩෝ එකක්. ඒව ගත්තට පස්සේ මේ අදූෂිත නිලධාරීන්ගේ ගනුදෙනු මේවා නතර කිරීම සඳහා තමයි පාර්ලිමේන්තුවේ කමිටු හඳුන්වලා දීලා තියෙන්නේ. රාජ්‍ය මූල්‍ය විනය තියෙන පාර්ලිමේන්තුවට ඒ මූල්‍ය විනය රකිමින් රටේ ජනතාවගේ එකතු කරන බදු මුදල් ටික නිසි ආකාරයෙන් කළමනාකරණය කරන එක සම්බන්ධ තීන්දුව తీරන ගන්න පාර්ලිමේන්තුවේ හැකියාව තියෙනවා. ඒවා ක්‍රියාත්මක කරද්දී නිලධාරීන් රාජ්‍ය යාන්ත්‍රණ විදියට ඒකෙදි වෙන අඩුපාඩුකම් හඳුනා ගැනීම සඳහා තමයි විගණන දෙපාර්තමේන්තුව තියෙන විගණනාධිපතිතුමාගේ මූලිකත්වය. ඒ විගණන වාර්තාව තමයි අපි පරීක්ෂා කරන්නේ. නියෝජ්‍යමතුමා තව විනාඩි දෙකක් කාලයක් ඔබතුමාට. ඒකෙදි හසු වෙන යම් ගැටලු අපි निराකරණය කරන්න කටයුතු කරනවා. හැබැයි අපි ඉතිහාසයේ පළවෙනි වතාවට මෙවර අපි සූදානම් වෙලා තියෙනවා මේ ස්ථාවර නියෝග වෙනස් කරලා පොදු රාජ්‍ය මණ්ඩලයේ පාර්ලිමේන්තු ආදර්ශයටම යමින් කෝප් කමිටුවේදී සාකච්ඡා කරලා නිර්දේශ ඉදිරිපත් කළා. ඒ වාර්තා පාර්ලිමේන්තුවට දැම්මට පස්සේ යම් ආකාරයකට පාර්ලිමේන්තුවේ විෂයබද්ධ ඇමතිවරයාගේ නිර්දේශ ලැබුණට පස්සේ වංචාවක් දූෂණයක් සිදු වෙලා කියලා නිගමනයකට එනවා නම් පාර්ලිමේන්තුවේ විවාදයක් කරලා පාර්ලිමේන්තුව නිගමනය කරනවා නැවත කමිටුවට පවරලා කමිටුව හරහා අදාළ ආයතන නීතිමය ආයතන වලට දැනුවත් කරන්න. මෙතන වැරදි අදහසක් කියවුණා කමිටුවෙන් තමයි එකපාරම නීතිමය ආයතන වලට පවරන්නේ කියලා. නෑ වැරදි. මේ හදලා තියෙන වෙනස ඇතුලේ අපි ස්ථාර නියෝග වෙනස් කරන්නේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කරනවා. පාර්ලිමේන්තුව විවාද කරනවා. ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ අදහස් ඉදිරිපත් කළා. නිගමනයකට එනවනම් පාර්ලිමේන්තුව තීන්දුව කරනවා මේක ඇතුලේ වංචාවක් වෙලා තියෙනවා කියලා. ඒ වංචාව සොයා බැලීම සඳහා නීතිමය ආයතන වලට CID එකට වෙන්න පුළුවන්. අල්ලස්ව දූෂණ විමර්ශන කොමිෂන් සභාවට වෙන්න පුළුවන්. අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සඳහා නැවත කමිටුවට පවරලා කමිටුව හරහා තමයි අදාළ ආයතන දැනුවත් කරන්නේ. මේක ලංකා ඉතිහාසයේ ස්වර්ණමය අවස්ථාවක්. ඒ වගේම ඊටාම වැදගත් මොහොතක් අද දවසේ. අවුරුදු 100කට වැඩි කෝපා කමිටු ඉතිහාසයේ මෙවැනි අවස්ථාවක් උදා කරගන්න රටේ පුරවැසියන්ට නොහැකි වෙලා තියෙනවා. ඒ නිසා අපි සතුටු වෙනවා රටේ පුරවැසියන් දේශපාලන ભેදකින් තොරව ආණ්ඩු බලය දීලා සමාජ වෙනසක් කිරීම සඳහා ජාතික ජනබලයේ ආණ්ඩුව ගෙනල්ලා ඔවුන් බලාපොරොත්තු වෙච්ච ඒ සිහිනය වංචා දූෂණ නැති රටක් හදන්න ගතපු ඒ තීන්දුව අපි මේ වෙනකොට පාර්ලිමේන්තුව ඇතුලේ ක්‍රියාත්මක කරමින් ඉන්නවා. ඉතිහාසයේ පළවෙනි වතාවට වංචා දූෂණ කර දේශපාලකයන්ට චක්‍රලේඛ රෙගුලාසි මූල්‍ය රෙගුලාසි උල්ලංඝනය කරමින් කටයුතු කරන සමහර ඉතා සීමිත පිරිසක් වෙච්ච 101ක් නියෝජන රාජ්‍ය නිලධාරීන්ට අදාළව කටයුතු කරන්න පුළුවන් ආකාරයට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග වෙනස් කරගන්න ලැබීම රටක් විදිහට අපි ලබපු ජයග්‍රහණයක්. කාලය අවසానයි. ඒ නිසා පාර්ලිමේන්තුව ඊටාම තීරණාත්මක ජයග්‍රහණයක් අත් කරගෙන තියෙන මේ වෙලාවේ ඒ නිසා අපි රටට ආදරණීය පුරවැසියන්ට දෙන පණිවිඩයක් ඉතිහාසයේ පුරා තිබුණු 77 අවුරුද්ද ඇතුලේ තිබුණු පාර්ලිමේන්තුව වගේ නෙමෙයි මේ පාර්ලිමේන්තුව ජනතාව වෙනුවෙන් වග කියන පාර්ලිමේන්තුවක්. ජනතාව ප්‍රාර්ථනා කරපු රට හදද්දී වංචා දූෂණ අවම කිරීම සඳහා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට කමිටු විදියට අපි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවත් සූදානම් කියන පණිවිඩය තමයි අපිට අවසාන වශයෙන් දෙන්න පුළුවන්. බොහොම ස්තුතියි අවස්ථාව ලබා දුන්නට. බොහොම ස්තුතියි ගරු නියෝජ්‍ය ඇමතුමා.